මනෝකාය මිනිස් ශරීරයේ තිබෙන ලොකුම අභිරහසයි. මේ අභිරහස විසඳ ගන්න පුළුවන් කෙනෙක්ට මිනිස් හැකියාවන් අභිභවා යන්නට හැකියාවන් ලැබෙනවා. අපේ මේ ශරීරයටම සම්බන්ධ වෙලා තියෙන තවත් ඊටාම සියුම් ශරීරයක් විදියට මනෝකාය හඳුන්වන්න පුළුවන්. මෙහෙම දෙයක් ඇත්තටම තියෙනවාද කියලා බලන්න සාමාන්‍ය ක්‍රමයක් නම් නෑ. මොකද මේ මනෝකාය අපිට පෙනෙන දැනෙන සීමාවෙන් එහා තියෙන දෙයක්. හැබැයි සමහර අවස්ථාවලදී කෙනෙක්ට මනෝකායක් තියෙනවා කියලා දැනෙන අවස්ථා උදා වෙනවා. ශල්‍ය කර්ම, හදිසි අනතුරු සිදුවන අවස්ථාවල, නින්දේ සහ භාවනාවේ සමහර අවස්ථාවල ශරීරයෙන් පිටත අත්දැකීම් ලැබෙන්නේ මේ සියුම් මනෝකාය ශරීරයෙන් වෙන්වන අවස්ථාවලදී. මිනිස්සුන්ට මේ වගේ අත්දකින්න පුළුවන් গুপ্ত අත්දැකීම් වල තොරතුරු දශක ගණනාවක් තිස්සේ එකතු කරන බටහිර විද්වතුන් මිනිස් සීමාවෙන් ඔබට අත්දකින්න පුළුවන් සූක්ෂම ශරීරයක් ගැන අදහස් පළ කරනවා. බටහිර විද්‍යාවන්ගෙන් හෙළිදරව් කරන ඇස්ට්‍රල් බොඩි නම් මනෝකාය ගැන අපි කලින් වීඩියෝවෙන් කතා කළා. මේ වීඩියෝව පෙරදිග දර්ශනවල විස්තර කරන සූක්ෂම ශරීරය ගැන ගැඹුරු පැහැදිලි කිරීමක්. මිනිසාගේ පැවැත්ම භෞතික මස්ලේ ශරීරයකට පමණක් සීමා වූවක් නොවන බවත්, එය විවිධ සූක්ෂම ඝනත්වයන්ගෙන් යුත් ශක්තිස්තර කිහිපයකින් සමන්විත සංකීර්ණ ව්‍යුහයක් බවත් පෙරදිග දර්ශන පද්ධතීන් සියවස් ගණනාවකට පෙර සිටම පෙන්වා දී තිබෙනවා. ಭಾರತೀಯ වේදාන්ත, යෝග, බෞද්ධ සහ ජෛන දර්ශනය මෙන්ම චීන තාවෝ දර්ශනයද මනුෂ්‍ය ශරීරයේ පියවි ඇසට නොපෙනෙන පාරභෞතික මානයන් පිළිබඳව ගැඹුරු සහ විද්‍යාත්මක පදනමක් සහිත විග්‍රහයන් ඉදිරිපත් කර තිබෙනවා. අපි මුලින්ම බලමු වේදාන්ත දර්ශනය සහ පංචකෝෂ සංකල්පය ගැන. වේදාන්ත දර්ශනයට අනුව මනුෂ්‍ය ශරීරය ආවරණ පහකින් හෙවත් පංචකෝෂයන්ගෙන් සෙදුම්ලත් ජීවියෙක්. තෛත්තිරීය උපනිෂද් ග්‍රන්ථය තුල මෙම සංකල්පය මුලින්ම ඉදිරිපත් කර තිබෙනවා වගේම එහින් පෙන්වා දෙන්නේ මනුෂ්‍ය ශරීරය භෞතික මට්ටමේ සිට ක්‍රමයෙන් සියුම් වන ස්තර පහකින් යුක්ත වන බවයි. රූප සටහන් වලින් මේ කෝෂ පහ පැහැදිලි කරන එක විවාදාත්මකයි. මොකද සමහර මූලාශ්‍රවල භෞතික ශරීරය හෙවත් අන්නමය කෝෂය ඇතුළට වන්නට සියුම් ශරීර පිහිටනවා. සමහර මූලාශ්‍රවල භෞතික ශරීරය වටේට සියුම් ශරීර පිහිටන ආකාරයට සතහන් කර තිබෙනවා. මිනිසා මේ පංචකෝෂයේ සම්මිශ්‍රණයකින් සැදුම්ලත් බව ප්‍රකාශ කිරීමට වේදාන්ත දර්ශනය උත්සාහ කරනවා. හරියට ස්පොන්ජ් එකකට පාට දාපු වතුර උරලා තියෙනවා වගේ තමා මේ සියුම් ශරීර පිහිටන්නේ. ස්පොන්ජ් එක ශරීරයක්, ජලය එක ශරීරයක්, වර්ණ එක ශරීරයක්. මේ විදිහට භෞතික ශරීරයත් සමගම ඉතුරු සියුම් ශරීර හතරත් පිහිටනවා. මේ සියුම් ශරීර ඒ අවස්ථාවලදී විවිධාකාරයෙන් ප්‍රසාරණය වීමකුත් සඳහන් වෙනවා. අධ්‍යාත්මික ක්‍රියාවලිය ඔස්සේ මේ සියුම් ශරීරවල ස්වභාවයන් වෙනස් කරගන්නත් පුළුවන්. පංචකෝෂ එකිනෙක විස්තර කළොත් මෙහෙමයි. අන්නමය කෝෂය. මේක ආහාරමය ආවරණයක්. මේක තමා අපේ භෞතික ශරීරය. ප්‍රාණමය කෝෂය. මේක ජීව ශක්තිය නැතිනම් ප්‍රාණවායුව ගලාගෙන යන සියුම් ශරීරයයි. මනෝමය කෝෂය. ඇස, කන, නාසය, දිව ශරීරයෙන් ලැබෙන සංවේදන අනුව සිතුවිලි, හැඟීම්, ආශාවන් ඇති කරන සියුම් ශරීරය. මේක බටහිර විද්‍යාවේ මනසට සමාන කරනවා. විඥානමය කෝෂය. තර්ක කිරීම, විචාර බුද්ධිය, මමත්වය සහ අහංකාරය ඇති කරවන සියුම් ශරීරය ලෙස හඳුන්වනවා. ආනන්දමය කෝෂය. මේක හේතු ශරීරය කියලත් හඳුන්වනවා. ප්‍රමෝදමය ආවරණය ලෙසත් හඳුන්වනවා. මේක ආත්මයේ මූලික ස්වභාවය ලෙසත් සාමය, ප්‍රීතිය සහ එකගතාවය ඇති කරවන වඩාත්ම සියුම් ශරීරය ලෙසත් හඳුන්වනවා. වේද දර්ශනවල ත්‍රි ශරීර දර්ශනය කියලා තවත් සියුම් කායික විස්තරයක් තිබෙනවා.
පංචකෝෂයන් පිළිබඳ අධ්‍යයනය තවදුරටත් පුළුල් කරමින් වේදාන්ත දර්ශනවල මේ වර්ගීකරණය මනුෂ්‍යයාගේ අවදිව සිටීම, සිහින දැකීම සහ ගැඹුරු නින්ද යන අවස්ථාවන්ට ඍජුවම අනුරූප කර විස්තර කරනවා. දල ශරීරය නැතිනම් ස්ථූල ශරීරය ඉස්සෙල්ල විස්තර කරපු අන්නමය කෝෂය නියෝජනය කරයි. පංචමහා භූතයන් වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ හා ආකාශ වලින් සැදුම්ලත් මෙය අවදිව සිටින අවස්ථාවේදී බාහිර ලෝකය සමාජය සමග සම්බන්ධ වීමට භාවිත කරයි. මෙය වෙනස් වෙන සුළුයි. මරණයේදී විනාශ වෙයි. සියුම් ශරීරය හෙවත් සූක්ෂම ශරීරය ප්‍රාණමය, මනෝමය සහ විඥානමය යන කෝෂ තුනේ එකතුවෙන් මෙය සෙදුම්ලත් වේ. මෙය මරණයේදී භෞතික ශරීරයෙන් වෙන් වී පුනර්භවය කරා ගමන් කරන ලිංග ශරීරය ලෙසත් හඳුන්වනවා. මෙය සිහින අවස්ථාවේදී අත්දැකීම් ලබන මාධ්‍යයයි. හේතු ශරීරය හෙවත් කරණ ශරීරය ආනන්දමය කෝෂය මගින් මේ නියෝජනය වෙනවා. මේ පුද්ගලයාගේ සියලු කර්ම බීජයන් සහ අවිද්‍යාව ගබඩා කර ඇති වඩාත්ම සියුම් මට්ටමයි. ගැඹුරු නින්දේදී පුද්ගලයා මෙම තත්ත්වය අත්විඳින නමුත් අවිද්‍යාව නිසා එය අවබෝධ කරගත නොහැකි වෙනවා කියලා සඳහන් වෙනවා. යෝග දර්ශනය සහ ප්‍රාණ ශක්ති පද්ධතිය ගැන ඊළඟට සලකා බලමු. පතංජලි යෝග සූත්‍රවල පංචකෝෂ යන වචනය ඍජුවම භාවිත නොකලත් අෂ්ටාංග යෝගිය මගින් මෙම සියුම් ශරීර ස්තර පිරිසිදු කරන ආකාරය පැහැදිලි කරයි. විශේෂයෙන්ම ප්‍රාණමය කෝෂය හෙවත් ශක්ති ශරීරය පිරිසිදු කිරීම සඳහා හත යෝගය තුල ඊතා සංකීර්ණ ක්‍රම විස්තර කරයි. ප්‍රාණමය කෝෂය ක්‍රියාත්මක වන්නේ පංච ප්‍රාණ වායූන්ගේ බලපෑමෙන්. මේ කියන පංච වායූන් ශරීරයේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. හරි. මොනවාද මේ පංච ප්‍රාණ වායු? ප්‍රාණ, අපාන, සමාන, උදාන සහ ව්‍යාන. ප්‍රාණ වායුව පෙනහළු හා හෘදය අවට පිහිටනවා. මෙමගින් ස්වසන ක්‍රියාවලිය හා ස්නායු ක්‍රියාවලිය පාලනය වෙනවා. අපාන වායුව ශරීරයේ පහළ කොටසේ පිහිටනවා. මල මුත්‍රා පිට කිරීම සහ ප්‍රජනන ක්‍රියා පාලනය කරයි. සමාන වායුව නාභි ප්‍රදේශයේ ආශ්‍රිතව පිහිටයි. ආහාර ජීර්ණය සහ පරිවෘත්තිය පාලනය කරයි. උදාන වායුව උගුර හා හිස ආශ්‍රිතව පිහිටනවා. කතනය ගිලීම සහ සිහිය පවත්වා ගනී. ව්‍යාන වායුව මුළු ශරීරය පුරාම ව්‍යාප්තව පවතී. රුධිර සංසරණය සහ පටක පෝෂණය සිදු කරයි. පසුකාලීන යෝග දර්ශනය මේ විදියට ශරීරයේ සියුම් අවස්ථා වායුන් ලෙස විස්තර කරනවා. ප්‍රාණයාම නම් විශේෂිත ස්වසන අභ්‍යාස මගින් මේ වායුන් වල ස්වභාවයන් ගමන් කරන දිශාවන් වෙනස් කර ලෞකික අධ්‍යාත්මික තලවලට පත්වන්නට පුරුවන්. බෞද්ධ දර්ශනයේ මනෝමය කාය විග්‍රහයක් තියෙනවා. සරල පැහැදිලි කිරීමක් ඔබට කරන්නම්. බුදුදහම තුල මනෝකාය සහ සියුම් ශරීර පිළිබඳ පවතින විග්‍රහය ඊතා ප්‍රායෝගික මෙන්ම මනෝවිද්‍යාත්මක පදනමක් සහිතය. විශේෂයෙන්ම සාමාන්‍ය ඵල සූත්‍රය තුල මනෝමය කාය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් දක්වනවා. මේ පැහැදිලි කිරීම සරල අර්ථයෙන් තමයි පැහැදිලි කරන්නේ. මේවායේ ලෝකෝත්තර නිරුක්තීන් ගැඹුරුයි. ඒවා පසුව හිමීට පැහැදිලි කරලා දෙන්නම්. මනෝමය කාය යම් ආර්යෙක් හතරවන ධානයට පත් වූ විට ඔහුගේ සිත එකග වූ, පිරිසිදු වූ සහ කාර්යක්ෂම වූ අවස්ථාවක ඔහුට තම ශරීරයෙන් තවත් ශරීරයක් මනසින් නිර්මාණය කරගත හැකියි. මෙය මනෝමය කාය ලෙස හැඳින්වේ. මෙහිදී බුදුදහම භාවිත කර ඇති උපමා ඊතා වැදගත් වෙනවා. මුදු තනකොළයකින් එහි මැද කොටස ඇදලා එළියට ගන්නවා වගේ භෞතික ශරීරයෙන් මනෝමය කාය වින් කරගත හැකියි. එවිට ආර්ය ධානලාභියා මේ භෞතික ශරීරයයි මේ මනෝමය කායයි මේ ශරීරයෙන් මේ ශරීරය වෙන්විය යනුවෙන් සිහිය උපදවා ගනී. කොපුවකින් කඩුවක් ඇදගන්නාක් මෙන් මනෝකාය භෞතික කූඩුවෙන් නිදහස් කරගත හැකියි.
සර්පයෙකු සිය හැව හැර යන්නාක් මෙන් මනෝමය කාය පියවි ශරීරය තුලින් මතුවිය හැකියි. මනෝමය කාය කියන්නේ හුදු සිතුවිල්ලක් නොවේයි. ඒටද රූපමය ස්වභාවයක් පවතින බැවින් ඒ රූප ගණයට අයත් වේ. එය සියලු අංගපසංග වලින් යුක්ත වුවත් පියවි ඇසට නොපෙනෙන තරම් සියුම්වත් පවතිනවා. හැබැයි නිශ්චිත හැඩයක් නොමැතිව පවතින අවස්ථාවකුත් විස්තර කරනවා. පුනර්භවයේ සිදුවීමේ ක්‍රියාවලියේදී මරණයත් ඊළඟ උත්පත්තියත් අතර පවතින ස්තරයක් පිළිබඳව බුදුදහමේ මුල් යුගයේ සූත්‍රවල කරුණු දක්වා ඇත. ගන්ධබ්බ ලෙස එය හඳුන්වන තැන් තිබෙනවා. මරණයෙන් පසුව නව මව්කුසක් සොයා යනතුරු පවතින සියුම් විඥානික ශක්ති ස්තරයක් ලෙස මේක විස්තර කරනවා. අන්තරාභවය නම් සියුම් කායික තත්වයක් ගැන සමහර බෞද්ධ සම්ප්‍රදායන් වල විස්තර කරනවා. එය ආත්ම ස්වභාවයෙන් නොගෙන භවයක ස්වභාවයෙන් විස්තර කිරීම නිවැරදි කියලා මම හිතනවා. බුදුදහමේ විස්තර කරන මනෝමය කය නැතිනම් ගන්ධබ්බ කය මූලික වශයෙන් තණ්හාවෙන් පෝෂණය වේ. පරමාණුවක ඝනත්වයටත් වඩා මිලියන වාරයකින් සියුම් තත්වයක්. වෙනම විකසන නොවූ ඇස් කන් නොමැති වුවත් බාහිරින් ශබ්ද සහ රූප ග්‍රහණය කරගන්න පුළුවන්. මොළය යනු මෙම ගන්ධබ්බයා හෙවත් මනෝකාය සහ භෞතික ලෝකය යා කරන අතුරු මුහුණත ලෙස හඳුන්වන්න පුළුවන්. මොළයට හානි සිදු වූ විට ගන්ධබ්බ කයට ලෝකය සමග සම්බන්ධ විය නොහැකි වුණත් ගන්ධබ්බ කයට හානියක් සිදු නොවෙයි. මරණයේදී මෙම සියුම් ශරීරය භෞතික කූඩුවෙන් නිදහස් වී කර්ම ශක්තිය මත පදනම්ව නව උපතක් කරා ඇදී යයි. හැබැයි ඒ නික්මන අවස්ථාව ආත්මයක අවස්ථාවක් ලෙස වරදවා වටහා නොගන්න ඕනි. ආත්මයක පැවැත්ම නොපැවැත්ම අන්ත දෙකම බුදුදහමේ ප්‍රතික්ෂේප කරනවා. එය භවයක අර්ථයෙන් තේරුම් ගත යුතුයි. සියුම් කායික භවයක්. ජෛන දර්ශනයේත් සියුම් ශරීරමය අවස්ථාවන් පැහැදිලි කරනවා. ආත්මය හෙවත් ජීව සෑම විටම පුද්ගල හෙවත් පදාර්ථ පරමාණු වලින් බැඳී පවතී. මෙම පදාර්ථ සංයෝජනය අනුව ශරීර පහක් පිළිබඳව ජෛන ධර්මයේ ඉගැන්වේ. ජෛන ධර්මයට අනුව සෑම ජීවියෙකුටම එක් ශරීරයකට වඩා තිබිය හැකි අතර මරණයේදී පවා ආත්මය සමග යන ශරීර වර්ග පවතී. අවධාරික ශරීරය. මෙය දල භෞතික ශරීරයයි. මිනිසුන්, සතුන් සහ ශාක සතු මෙය ආහාර මත යැපේ. මෝක්ෂය ලැබිය හැක්කේ මෙම ශරීරය පවතින විටදී පමණි කියා කියනවා. වෛක්‍රිය ශරීරය. මෙය පරිවර්තන ශරීරයයි. දේවතාවුන්ට සහ නිරයේ සත්වයන්ට මෙය උපතින්ම හිමිවන අතර එය කැමති හැඩයකට සහ ප්‍රමාණයකට වෙනස් කළ හැකිය. ආහාරක ශරීරය. මෙය ප්‍රක්ෂේපන ශරීරයකි. උසස් මට්ටමේ මුනිවරුන් තම ගැටලු විසඳා ගැනීම සඳහා වෙනත් ලෝකවල වෙසෙන තීර්ථංකරයන් හමුවීමට මෙවැනි සියුම් ශරීර නිර්මාණය කර යවයි. තෛජස ශරීරය. මෙය ගිනිමය ශරීරයයි. ශරීරයේ තාපය සහ ආහාර ජීර්ණය සඳහා ශක්තිය සපයන්නේ මෙයයි. මෙය සෑම විටම ආත්මය සමග පවතින අතර මරණයේදීද වෙන් නොවේ. කාර්මණ ශරීරය. මෙය කර්ම පරමාණු වලින් සැදුම්ලත් වඩාත්ම සියුම් ශරීරයයි. මෙය මරණින් මතු පුනර්භවය තීරණය කරන ප්‍රධාන සාධකය වන අතර නිවන ලැබීමේදී පමණක් මෙය විනාශ වේ. ඒ ජෛන දර්ශනයේ මනෝකාය විස්තරයයි. මේවා දැනුමට පමණක් මතකයේ තබා ගන්න. චීන තාවෝ දර්ශනය සියුම් ශරීරය විග්‍රහ කරන්නේ ත්‍රිවිධ නිදානයන් සහ ඩාන්තියන් පද්ධතිය ඇසුරිනි. ඔවුන්ගේ අරමුණු වන්නේ මෙම සියුම් ශක්තියින් පිරිපහදු කිරීමෙන් අමරණීය ශරීරයක් නිර්මාණය කර ගැනීමයි. තාවෝ දර්ශනයට අනුව
මනුෂ්‍ය පැවැත්මේ ශක්ති මට්ටම් 3ක් පවතී. ජින්, චී, ෂෙන්. ජින් කියන්නේ මූලික ශක්තියයි. මෙය ශරීරයේ භෞතික පදනම සහ ප්‍රජනනය නියෝජනය කරයි. ශරීරයේ යට කොටසේ පිහිටයි. චී කියන්නේ ජීව බලය නැතිනම් හුස්මයි. ශරීරය පුරා ගලා යන ශක්තියයි. ශරීරයේ මධ්‍යයේ පවතී. ෂෙන් ආත්මය හෝ විඥානයයි. බුද්ධිහි සහ අධ්‍යාත්මික පැහැදිලි බව පවත්වා ගනී. ශරීරයේ ඉහළ කොටසේ පවතී. පහනක උපමාව තාවෝ දර්ශනයද භාවිත වේ. පහන් තෙල් යනු ජින්ය, දැල්ල යනු චීය. එම දැල්ලෙන් නිකුත්වන ආලෝකය යනු ෂෙන්ය. තාවෝ භක්තිකයන් නෙයිඩාන් නම් රහස්‍ය අභ්‍යාස මගින් තම ශරීරය තුළ අමරණීය කලලයක් වර්ධනය කරයි. මෙය ක්‍රමයෙන් පිරිපහදු කර අවසානයේදී යාං ෂෙන් හෙවත් ශක්තිමය අමරණීය ශරීරයක් ලෙස හිස්මුදුනෙන් පිටතට ගැනීමට ඔවුන් උත්සාහ කරයි. මෙය බෞද්ධ මනෝමය කාය නිර්මාණයට යම් සමානකමක් දක්වන නමුත් තාවෝ දර්ශනය මෙහිදී භෞතික ශරීරයේ සාරය පවා ශක්තියක් ලෙස පරිවර්තනය කිරීමට වැඩි අවධානයක් ලබා දෙයි. සාම්ඛ්‍ය දර්ශනයට අනුව ලිංග ශරීරය යනු පුරුෂයා සහ ප්‍රകൃතිය අතර පවතින පාලමයි. ඊශ්වර ක්‍රිෂ්ණගේ සාම්ඛ්‍ය කාරිකා ග්‍රන්ථයේ ලිංග ශරීරය සෑදී ඇති තත්ව 25ක් පිළිබඳව සඳහන් වේ. ලිංග ශරීරය කිසිදු වින්දනයක් නොලබන නමුත් එය වින්දනය ලබන පුරුෂයා සඳහා වාහකයක් ලෙස ක්‍රියා කරයි. සිතුවමක් ආධාරකයක් නොමැතිව පැවතිය නොහැකි සේම ලිංග ශරීරය පවතින්නේ තන්මාත්‍ර නම් සියුම් පදාර්ථමය පදනමක් මතය. මරණයේදී ලිංග ශරීරය පියවි ශරීරයෙන් ඉවත් වී අතීත කර්ම ප්‍රවණතා අනුව ඊළඟ භවයට ගමන් කරයි. මේ අනුව බලනකොට පෙරදිග දර්ශන බොහෝමයක මිනිස් ශරීරයෙන් ඔබට පවතින සියුම් කයක් නැතිනම් මනෝකායක් ගැන විස්තර කරනවා. වේදාන්තයේ ප්‍රාණමය කෝෂය, බුදුදහමේ මනෝමය කාය, ජෛන දර්ශනයේ තෛජස ශරීරය සහ තාවු දර්ශනයේ චී ශක්තිය යන සියල්ලෙන්ම මේ ගම්‍ය වේ. ඒ වගේම පුනර්භවය සහ කර්මය සමග ඍජුවම සම්බන්ධ වන ලිංග ශරීරය, ගන්ධබ්බ කය, කාර්මණ ශරීරය ලෙසත් සියුම් කය විස්තර කරනවා. බටහිර දර්ශනවලත් පෙරදිග දර්ශනවලත් මනෝකාය නම් සියුම් ශරීරයක් ගැන පොදු අදහසක් මතුවෙනවා කියලා දැන් අපිට පෙනෙනවා. විස්තර කිරීම්වල වෙනස්කම් තිබුණාට මේ සියුම් ශරීරය තවදුරටත් හිතලුවක් කියලා අයින් කරන්න බැරි තරම් කරුණු වලින් පෝෂණය වෙලයි තිබෙන්නේ. හොඳයි. අපේ ඊළඟ ගවේෂණයේ දිශානතිය යොමු වෙන්නේ මනෝකාය නම් සියුම් ශරීරය අපිට හිතාමතා පාලනය කරන්න පුරුවන් ක්‍රමවේද ගැනයි. එහෙනම් මනෝකාය ගැන ඊළඟ වීඩියෝවෙන් මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්.